හලෝ ළමයි. ඊයේ ඔන්න මම ෆොටෝ එකක් දාලා ඔයගලගෙන් අහලා තිබ්බා පොඩි බෑග් එකක කොටසක් පෙන්නලා ඒකට පාවිච්චි කරන ගෙතුම් ක්‍රම මොනවාද කියලා. ඉතින් මම මේකේ කොටස් දෙකකට අපි පාවිච්චි කරන ගෙතුම් ක්‍රම දෙක තමයි පෙන්නන්නේ. මේකේ මේ මැද කොටසට අපි යන්නේ චේන්ස් පේලියක බෑක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ එකක් තමයි ගොතන්නේ. බෑග් එකේ මැද කොටසට. එතකොට ඒකේ අර දැන් ඔයා චේන්ස් ටිකක් අරන් තිනොනම් චේන් එකේ බෑක් ලූප් එකට දැන් මේ මං යන්නේ බෑග් එකේ මැද කොටසක ගොතාගෙන යන්නේ. එතකොට අපි ගොතාගෙන තියෙන කලින් පේලියේ චේන්ස් වල බෑක් ලූප් එකට තමයි අපි මෙන්න මේ සිංගල් ක්‍රොෂේ එක ගොතන්නේ. හරිද? ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන පුංචි කොටසක් නිකන් ගෙතුම් තදට ගියපු කොටසක්. එතන යන්නේ චේන් එකේ බෑක් ලූප් එකට ස්ලිප් ස්ටිච් කියන ගෙතුම් ක්‍රමය. ස්ලිප් ස්ටිච් කියන ගෙතුම් ක්‍රමය. එතකොට ඒකෙත් බෑක් ලූප් එකෙන් අපි අලුතෙන් ලූප් එකක් අරගෙන එතන ගෙතුමක් කරන්නේ නැහැ. අපේ තියෙන ලූප් එකෙන් ස්ලිප් කරන එක තමයි කරන්නේ. එන්නේ එහෙම කරාම තමයි එතන ගෙතුම පොඩි වෙන්නේ. මම මෙතන ස්ටිච් මාක් එකක් දාගන්නවා. මොකද හැමතිස්සෙම එකම ගානකට තමයි එතන අපි මේ ගෙතුම් ක්‍රමය කරන්නේ. නැත්තම් බෑග් එක කරනකොට වෙනස් වෙන නිසා. මෙන්න මෙහෙම බෑක් ලූප් එකට තමයි ස්ලිප් ස්ටිච් එක ගොතන්නේ. හරිද? ඕගොල්ලොත් එතකොට try කරලා බලන්න මේ වගේ ලස්සන බෑග් එකක් කරන්න. මේක ඉතින් දෙපැත්ත මාරු කර කර කරන්න තියෙන්නේ. කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ බෑග් එකේ ඕන ප්‍රමාණයට උස දිග චේන්ස් ටික ප්‍රමාණය අරගෙන පළලට ගොතාගෙන යන්න. එතකොට මෙන්න මේ වගේ මේ සයිඩ් එකේ තියෙන වගේ ලස්සන බෑග් වර්ග කරගන්න පුළුවන්.